දෙනාම හරිනේ. දැන් ඒ උගන්වපු එකේ මොනවා හරි තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් මගෙන් අහන්න ඕනි. හොඳේ. අපි දැන් කලින් දවසේ ඕගොල්ලෝ හිටියේ නැහැ ඉස්සෙල්ලාම දවසේ මං කරා අර මොඩියුලර් ක්‍රමේනවා කිව්වනේ. ඒකේ පාඩම. දැන් ඒක අයින් කරන්නේ අපව తాවකාලිකව. ඒක තමයි අපි ඊට පස්සේ අපි මොකක්ද ඉගෙන ගත්තේ? අයවසර අර පරණ පෙළපතනේ. ඒක තමයි අපි ඒක ආශ්‍රයෙන් තමයි දැන් ආපහු අපි ඉගෙන ගන්න. හොඳේ. බය වෙන්න දෙයක් නැහැ. ඒ පොතන ඉස්කෝලේ දීලා තියෙන්නේ නේද? ජෛව ලෝකයේ ඇසිරියනේ. ඒකෙන් ඔන්න අපි ගොඩක් ටිකක් සාකච්ඡා කරා ගිය සතියේ දැන්. හොඳේ. ඒවා තේරෙන්න ඕනි. මම දැන් පොඩි පොඩි ප්‍රශ්න පත්‍ර දෙනවනේ. එතකොට ඉතින් ඒවට උත්තර ලියන්න පුළුවන්. හොඳේ. දැන් පුතාලා ඒක දැනගත්ත වර්ධනය වෙනවා කියන්නේ මොකද්ද? විශාලත්වයෙන් වැඩි වෙනවා කිව්වා. අපි ලොකු වෙනවා. අපි කාලයක් යනකොට චූටියට හිටිය බබෙක් මොකද වෙන්නේ? ටිකක් එයා වඩා ගන්න බැරි තරම් ලොකු වෙනවා. ඒ විදිහට අපි ටික ටික අමාරුතෙන් නැතුව මේ සරලව තමයි මේ ඉගෙනගෙන යන්නේ. තේරෙනව නේද? ඊළඟට අපි කතා කරා කවුරු ගැනද? ජීවීන් ගැන, අජීවීන් ගැන. අපි කිව්වා අපේ අවඩ පිටාවේ ජීවීන් ඉන්නවා. එතකොට තව ඉන්නේ කවුද? අජීවීන් ඉන්නවා. ඒ විදිහට කතා කරා. ඊට පස්සේ අපි අඳුරගත්තා මොකද්ද? ජීවීන් දෙන්නේ මේ කට්ටිය. ඊට පස්සේ ඔයගොල්ලෝ කිව්වා කවුද? මිනිසා, බල්ලා, පූසා මේගොල්ලෝ වෙනවා කිව්වා ජීවීන්ට. ඊට පස්සේ අජීවීන් කවුද වුවම ඔයගොල්ලෝ කිව්වා ගස් ජීවීන්. ගල්, පෑන්, පැන්සල් ඔය වගේ පණ නැති කට්ටිය එනවා කිව්වා අජීවීන්ට. දැන් මං කොයි වෙලාවෙ හරි ඇහුවොතින් ජීවීන්ට උදාහරණයක් කියන්න කියලා ඔයගොල්ලෝ දන්නව නේද උදාහරණ කියන්න? අජීවීන් කවුද හුවත් උදාහරණ දන්නවා. ඊට පස්සේ පුතේ මං කිව්වා පියවිය හැට පේන්නේ නැති අය. දැන් අපි හැමතිස්සෙම දකින්නේ කවුද? මිනිස්සු පේනවා, උරුල්ලෝ පේනවා, ගස් තියෙනවා, බිල්ඩින් තියෙනවා. මේ හැමෝම අපේ ඇහැට පේනවා. හැබැයි අපි තව ඉගෙන ගත්තා අපේ ඇහැට පේන්නේ නැති කට්ටියකුත් මෙහි ඉන්නවා කියලා. ඒ කවුද? ඒ තමයි සුද්ධ ජීවීන්. එතකොට සුද්ධ ජීවීන් බලන්න අපි උපකරණ පාවිච්චි කරනවා කියලා කිව්වා. එතකොට මොනවද උපකරණවල නම්? අන්වීක්ෂ අපි පාවිච්චි කරනවා කිව්වා. අන්න ඒ වගේ ප්‍රශ්න අහනවා. හොඳේ. සමහර වෙලාවට අපේ වාර විභාගේ ප්‍රශ්න පත්‍රය ගත්තාම අහනවා සුද්ධ ජීවීන් නිරීක්ෂණය කරන්නට භාවිතා කරනු ලබන උපකරණ මොනවද? එතකොට පුතාලා දන්නවා මොකක්ද උපකරණේ? අන්වීක්ෂය. හරි. දැන් එහෙම මම ප්‍රශ්න අහුවාම මතක් වෙනව නේද? ඊළඟට අපි කිව්වා ජීවීන්ට විතරක් තියෙනවා ලක්ෂණ. ජීවීන්ට විතරක් තියෙන ලක්ෂණ. එතකොට අපි කිව්වා වර්ධනය. අපි දන්නවා ජීවීන් විතරයි දවසින් දවස වර්ධනය වෙන්නේ. ගල් වර්ධනය වෙනවද? නැහැ. ගස් වර්ධනය වෙනවද? වර්ධනය වෙනවා. එතකොට බිල්ඩින් හැම වර්ධනය වෙනවද? නෑ. දැන් තනි තට්ටුවේ බිල්ඩින් එකක් අද දැක්කත් ඒ ගාන, හෙට දැක්කත් ඒ ගානමයි වර්ධනය වෙන්නේ නෑ. අන්න ඒ වගේ පුතාලගෙන් අහුවොතින් ජීවීන් සහ අජීවීන්ගේ ලක්ෂණ වෙන වෙනම වගුගත කරන්න. එහෙම ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. එතකොට පුතාලා දන්නවා ජීවීන් නම් වර්ධනය වේ, අජීවීන් නම් මොකද වර්ධනය නොවේ. ඊළඟට ජීවීන්ට උදාහරණ සත්තු, මිනිස්සු, කුරුල්ලෝ
ඒ කට්ටිය ගන්නවා. එතකොට අජීවීන්ට උදාහරණ විදිහට කවුද? ගල්, ගොඩනැගිලි, වාහන වාහන අන්න ඒ වගේ ඒවා ගන්නවා. ඊට පස්සේ මොකද්ද? උපකරණ උපකරණ. ඔන්න දැන් උත්තර දෙනවා කට්ටිය. ඒ වගේ අපි කතා කර කර පාඩම ඉගෙන ගමු. හොඳ. එතකොට අපිට හොඳට තේරෙනවනේ. මං තව කිව්වා මුංගට පැලයක් කියම පැලවෙන හැටි. මුං ඇට ටිකක් අපි වතුරට දාලා ඔන්න තියලා ටිකක් දවස් යනකොට මොකද උනේ? මුං ඇට කොළ එන්න පත්‍ර ඇවිල්ලා චූටි ශාකයක් බවට පත් වුණා. එහෙම තමයි ශාකේ මොකද උනේ? වර්ධනය වුණා. ඊට පස්සේ මං කිව්වා පෝෂණය ගැන. වර්ධනය විතරක් නෙවෙයි පෝෂණයක් වෙනවා කිව්වා. එතකොට කිව්වා මොකද කිව්වේ? සමහර අය ඒගොල්ලන්ට ඕනි ආහාර ටික ඒගොල්ලොම හදා ගන්නවා. සමහර අය ඉන්නවා ඒගොල්ලෝ ආහාර හදලා අපිට දෙනවා. මිනිස්සු ආහාර නිෂ්පාදනය කරනවද? ශාක තමයි ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිෂ්පාදනය කරන්නේ. එතකොට පුතේ තව ප්‍රශ්නයක් අහනවා. ශාක ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලිය හඳුන්වන නම මොකක්ද? මොන ක්‍රියාවලියද? ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා කිව්වය. එතකොට ශාක ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය. හොඳට මතක තියාගන්න ඕනේ. හොඳේ. ඊට පස්සේ අපි කිව්වා සත්තු චලනය වෙනවා කියලා. අපි දන්නවා මොකද? මිනිස්සු ඇවිදගෙන යනවා. කුරුල්ලෝ මොකද කුරුල්ලෝ කරන්නේ? කුරුල්ලෝ පියාඹනවා. එතකොට නයෙක් ගත්තොත් එයා මොකද? බඩ ගාගෙන යනවා. එතකොට මාළුවෙක් ගත්තොත් එයා පියාඹනවා. එහෙම තමයි චලනය වෙන්නේ. එතකොට පුතාලා දැකලා තියෙනවද? සමහර ශාක එයාගේ මල් ආලෝකයේ තියෙන පැත්තට චලනය වෙනවා. එයාගේ මල් ඉරේ තියෙන පැත්තට හැරෙනවා. මොන වගේ මල්ද එහෙම හැරෙන්නේ? ඔයාලා දන්නවා. අපි මුලට එයාගේ ඉරට කියන එකේ නමක් දාලා තියෙන්නේ. සූර්යකාන්ත හරියට හරි. සූර්යකාන්ත මල. ඊට පස්සේ සමහර අය ඉන්නවා අපේ අත වැදුනත් ඇකිලෙනවා. කවුද? නිදිකුම්බා. අන්න ඒවා හොඳට මතක තියාගන්න ඕනේ. හොඳේ. ඒ නිදිකුම්බා චලනය වෙලා තමයි ඇකිලෙන්නේ. ඊළඟ එක ඊට වැදගත්. මං කිව්වා අපි මොකද කරන්නේ? හුස්ම ගන්නවා. හුස්ම ගන්න නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. එතකොට අපි හුස්ම ගන්න මොන වායුවද? ඔක්සිජන් වායුව. ඔක්සිජන් වායුව. ඊට පස්සේ අපි ඔක්සිජන් වායුව අරගෙන පිට කරන්නේ මොන වායුවද? ඔන්න මතක් වෙනවා දැන් ඔයගලන්ට. ඔක්සිජන් අරගෙන අපි පිට කරනවා කවුද? කාබන් ඩයොක්සයිඩ්. මතකද? හොඳට මතක තියාගන්න පුතාලා. අපි ශ්වසනය කරන්න ඔක්සිජන් වායුව ගන්නවා. අපි ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව මොකද කරන්නේ? පිට කරනවා. ඊට පස්සේ අපි කතා කරා ප්‍රජනනය. අපි දන්නා ශාක වැඩි ප්‍රමාණයක් හදන්න ඊළඟට මිනිස්සුගේ ග්‍රහණය වැඩි කරගන්න සත්තු ග්‍රහණය වැඩි කරගන්න
ඒගොල්ලෝ ප්‍රජනනය කරනවා. ඊට පස්සේ අපි කතා කරා මොකක්ද? මේගොල්ලෝ අතර තියෙන වෙනස්කම්. අපි කියනවා ශාකයි සතුනුයි කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කළා ශාක කොහොමද වෙනස් වෙන්නේ? ඒගොල්ලන්ගේ හැඩය, ඊළඟට ඒගොල්ලන්ගේ මුල් අණුව, ඒගොල්ලන්ගේ කොළ අණුව, ඒගොල්ලන්ගේ මල් පිහිටනවද? ඒ නැත්ද? ඒගොල්ලන්ගේ කඳ කොහොමද? ඒගොල්ලෝ කොයි විදිහටද පරාගණය කරන්නේ? අන්න ඒ වගේ වයින් සත්තු වෙනස්, ශාක වෙනස් වෙනවා. ඊළඟට සත්තු ගත්තාම සත්තු කොහොමද වෙනස් වෙන්නේ? ඒගොල්ලන්ගේ පරිසරය අනුව, ඒගොල්ලන්ගේ භෝජන ක්‍රමය, ඒ කියන්නේ ආහාර රටාව, ඊළඟට බාහිර ලක්ෂණ, ඒගොල්ලන්ගේ කකුල් දෙකක්ද තියෙන්නේ, හතරක්ද තියෙන්නේ, ඒගොල්ලන්ට කකුල් නැද්ද? ඒ වගේ වයින් මොකද උනේ පුතේ? සත්තු විවිධ වුණා. හරි. එහෙනම් අද අපි යන්නේ වැදගත් මාතෘකාවකට. අපේ මාතෘකාව අද චූටි මාතෘකාව මොකක්ද? දෙබොදුන් සුචි. දෙබොදුන් සුචි. අපි මුලින් බලමු දෙබොදුන් සුචියක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලා හිතන්න ගෙදර ඉන්නා කකුල් හතරේ සත්තු. කවුද කකුල් හතරේ සත්තු ගෙදර ඉන්නේ? ඌස බල්ලා ඌසයි බල්ල. ඊළඟට තව ඉන්නවා කකුල් දෙකේ සත්තු. කවුද ගෙදර ඉන්න කකුල් දෙකේ සත්තු? කුකුලා කුකුලා. තව කියන්න බලන්න එක. ගිරවා ගිරවා. කපුටා. මයිනා මයිනා. එතකොට පුතේ අපිට මේගොල්ලෝ වෙන් කරන්න පුළුවන් කකුල් දෙකක් තියන අයයි කකුල් හතරක් තියන අය. අපි ඒගොල්ලෝ බෙදන්නේ පාද ගණන අනුව. හරිද? පාද ගණන කියලා ලියලා අපි මේගොල්ලෝ බෙදනවා කොටස් දෙකකට. කවුද? පාද හතරක් ඇති, පාද හතරක් ඇති සතුන්. අනිත් එක්කෙනා කවුද? පාද දෙකක් ඇති සතුන්. මේ විදිහට මොකක්ම හරි ලක්ෂණයක් තියනවා හරි නෑ හරි කියලා අපිට ජීවීන් වර්ග කරන ක්‍රමය තමයි දෙබදුන් සුචි කියන්නේ. තේරෙනවද? දෙබදුන් සුචි. ඊළඟට හිතන්න අපිට තව වෙන් කරන්න පුළුවන්. මොකද? කකුල් ඇති සතුන්, කකුල් නැති සතුන්. එතකොට අපි මේ පැත්තේ තියෙනවා පාද ඇති සතුන්, මේ පැත්තේ තියෙනවා පාද නැති සතුන්. එතකොට අපිට මතක් වෙනවා කියන්න බලන්න පාද තියෙන සත්තු දැන්. බල්ලා ඌසා කාවා එතකොට පාද නැති කට්ටිය කියන්න. නයා ගැරඩියා අන්න හරි. ඔය මතක් වෙන්න පුතාලට. එතකොට ගැඩවිලා ගැඩවිලා එන්නේ ඒගොල්ලෝ. එතකොට කවුද? පාද නැති කට්ටිය. එහෙනම් අපි ලියාගමු අද මාතෘකාව දෙබදුන් සුචි. ලියලා ඉරක් ගහලා අපි ලියන්න පටන් ගමු. මේක අපේ සත්තු විතරක් නෙවෙයි ශාකත් වෙන් කරනවා මෙහෙම. ඊළඟට අපිට
තව තව වෙන් කරගෙන යන්න පුළුවන්. අපි මුලින්ම දෙබදුන් සුචියක් කියන්නේ මොකක්ද කියලා ලියලා අපි උදාහරණ ලියමු. හොඳද? ලිව්වද මාතෘකාව? දෙබදුන් සුචි. එහෙනම් චූටි තරු ලකුණක් දාලා අපි දැන් ලියමු දෙබදුන් සුචියක් කියන්නේ මොකක්ද කියලා. හොඳද? එහෙනම් ලියන්න යම් ලක්ෂණයක් පැවතීම හෝ යම් ලක්ෂණයක් පැවතීම හෝ නොපැවතීම අනුව යම් ලක්ෂණයක් පැවතීම හෝ නොපැවතීම අනුව ජීවීන් වර්ග කිරීම දෙබදුන් සුචි ක්‍රමය වේ. මොකද කියන්නේ? යම් ලක්ෂණයක් පැවතීම. හරි. යම් ලක්ෂණයක් නොපැවතීම කියන දෙක අදාළ වෙලා ජීවීන් වර්ග කරන ක්‍රමයක් තමයි දෙබදුන් සුචි ක්‍රමය. හරිද? එතකොට පුතේ හොඳට අහගන්න. මම ගන්නවා සත්තු ටිකක්. හරිද? ලියා අපි හිතන්න සත්තු ටිකක් ඉන්නවා. කවුද ඉන්න සත්තු? මුවා, අලියා, බල්ලා, තව ඉන්නවා ගිරවා, මයිනා, තව බඩගාන සත්තු ටිකක් ඉන්නවා කියන්න. අපි ලියාගමු මේ සත්තු ටික. ඔන්න මම ලියාගන්නම් පුතාලා බලා ඉන්නවා. හොඳේ. ඔන්න මම ගන්නවා සත්තු ගිරවා පේනවනේ මයිනා බල්ලා පූසා නයා වගේ. ඔන්න සත්තු සෙට් එකක් ඉන්නවා. ඉස්සෙල්ලම අපිට මේගොල්ලෝ බෙදන්න පුළුවන් මොකක්ද අපි ගන්න සාධකේ. ගිරවා ඉන්නවා, මයිනා ඉන්නවා, බල්ලා ඉන්නවා, පූසා ඉන්නවා, නයා ඉන්නවා. අපිට මුලින් බෙදන්න පුළුවන් පාද සහිත අයයි පාද රහිත අය. අපිට හිතෙනවා ඔන්න කට්ටියක් ඉන්නවා. ගිරව් ඉන්නවා, මයිනත් ඉන්නවා, ඒ අතර බල්ලත් ඉන්නවා, පූසත් ඉන්නවා, නයත් ඉන්නවා. ඔන්න පුතාලා හිතනවා දැන් අපි මොකක් කියලාද මුලින් මේගොල්ලෝ වෙන් කරන්නේ. ඔන්න ඕගොල්ලන්ට මතක් වෙනවා. මොකක්ද මතක් වෙන්නේ? පාද තියෙන කට්ටියක් පාද ගාන අනුව පාද ගාන අනුව අපි බෙදනවා කියලා මතක් වෙනවා. එතකොට පුතාලට මොකද හිතෙන්නේ? පාද තියෙන කට්ටියක් ඉන්නවා, අනිත් කට්ටිය පාද නැති අය ඉන්නවා. අපි එහෙනම් මුලින් බෙදමු පාද තියෙන අයයි නැති අයයි කියලා.
මම පාද තියන අයට ලියනවා පාද සහිත. පාද නැති අයට මම ලියනවා මොකද්ද? පාද රහිත. දැන් මට උදව් කරන්න ඕනි ඔයගොල්ලෝ ඈ. පාද සහිත කොටට ගන්න කවුද මම මේගොල්ලන්ගේ? ගිරව. ගිරවට පාද තියනවද? ඔව්. මයිනා තියෙනවා. තියනවා. එතකොට බල්ලා තියෙනවා. තියනවා. එතකොට පූසා පූසටත් තියනවනේ. නයාට කකුල් තියනවද? ආ නෑ. නෑ නේ මං හිතුවා තියනවා කියලා. නයාට නෑනේ. එතකොට නයාව අපි ගන්නෙ කොහෙටද? පාද රහිත අයට. හරි. ඔන්න දැන් ටිකක් බෙදාගත්තා. දැන් පුතාලට ටිකක් වෙලා යනකොට මතක් වෙනවා පාද සහිත කට්ටිය ගිරවත් ඉන්නවා, මයිනත් ඉන්නවා, බල්ලත් ඉන්නවා, පූසත් ඉන්නවා. මේගොල්ලෝ බෙදනවා. ඊට පස්සේ ඔන්න හිතලා එක්කෙනෙක් කියනවා කොහොමද බෙදන්නේ මේගොල්ලෝ? හිතන්න බලන්න පුතාලා. ගිරවට කකුල් දෙකක් තියෙනවා. මයිනට කකුල් දෙකක් තියෙනවා. බල්ලට හතරක් තියෙනවා. පූසට කීයද දෙන්නේ? හතරයි. හතරයි. එහෙනම් අපිට මේගොල්ලෝ බෙදන්න පුළුවන් පාද හතරක් ඇති සතුනුයි පාද හතරක් නැති සතුනුයි කියලා නේද? පාද හතරක් ඇති අනිත් කට්ටිය මොකද්ද? පාද හතරක් නැති. එතකොට පාද හතරක් ඇති කට්ටිය කවුද? බල්ලා පූසා. එතන උදාහරණ දෙනවා. බල්ලයි පාද හතරක් නැති අය කවුද? නයා. නයාව ගන්න අය අපි දැන් මෙතන. අපි ගන්න මේ කට්ටිය මේ නයාව අපි අයින්ම කරා. එයාට කකුල් ඇත්තෙම නැහනේ. එයාව අපි අයිනකටම දැම්මා. අපි දැන් මේ පාද තියෙන කට්ටිය තමයි පුතේ බෙදන්නේ. එතකොට මේ හතර දෙනාව තමයි අපි බෙදන්නේ. දැන් ඔයාලා කියවනේ පාද හතරක් තියෙන්නේ බල්ලටයි පූසටයි. පාද හතරක් නැති කාටද? කුරුළු පැටව දෙන්නෙක් ඉන්නේ ඔතන කවුද? කියන්නකෝ. ගිරවා මයිනා. ගිරවයි මයිනයි. එහෙනම් තේරුණාද? අපි බෙදපු ලස්සන ඒගොල්ලෝ. ඔව් ටීචර්. ඒකනේ අපි මුලින්ම හිතුවා කකුල් තියන අයයි කකුල් නැති අයයි බෙදනවා කියලා. කකුල් තියන අය අපි තෝරගත්තා. කකුල් නැති අය ඔන්න අපි අයිනෙම ලියලා දැම්මා. ඊට පස්සේ කකුල් තියන කට්ටියත් අපිට බෙදන්න ඕනි කියලා හිතුණා. ඒ හිතලා අපි හිතුවා පාද හතරක් තියන අයයි පාද හතරක් නැති අයයි කියලා බෙදනවා කියලා.
ඊට පස්සේ පුතාලට මතක් වුණා ඔන්න පාද හතරක් තියෙනවා අපේ ගෙදර ඉන්න බල්ලටයි පූසටයි. ඒක ලිව්වා. පාද හතරක් නැති අය කිව්වහම මතක් වුණා කවුද? ගිරවයි මයිනයි. එහෙනම් පොතේ බෝලයක් ඇඳලා ඒ බෝලය ඇතුලේ මේ කට්ටිය ලියා ගන්න මුලින්. ලස්සන බෝලයක් හරි කොටුවක් හරි ඇඳලා ගිරවයි මයිනයි බල්ලයි පූසයි නයයි ලියා ගන්න. අපි මේ විදිහට වර්ග කරලා බලමු හොඳයි. ලස්සනට පුළුවන්ද කියලා. ඒ ලියාගෙන ලියන්න මේ සතුන් දෙබදුන් සුචියකට අනුව වර්ග කරමු. මේ සතුන් දෙබදුන් සුචියකට අනුව වර්ග කරමු. දැන් මම දන්නවා මං අනිත් සත්තු ටික දෙනකොට ඕගොල්ලෝ ටක් ගාලා මට වර්ග කරලා කියනවා. එහෙනම් අපි මේක ලියාගමු දැන්. මුලින්ම උඩින් ලියන්න ගිරවා, මයිනා, බල්ලා, පූසා, නයා. එහෙම ලියලා අඩිරුලකින් මෙහෙම ගන්නවා නම් එහෙමත් හොඳයි. නැත්තම් ලස්සට පැන්සලක් හරි පෑනක් හරි දැන් පුතාලා පෑනෙන් ලියන්න නේද? මෙහෙම දෙබදුන් සුචිය ඇඳ ගන්නවා. මේක තමයි මේ දෙබදුන් සුචිය. දෙකකට බෙදෙන සුචිය. මේ විදිහට මම මේ ලස්සන ගන්න ඔයගලන්ට පේන්න මේ පාද සහිතයයි පාද රහිතයයි කියලා බෙදා ගන්නවා. ඊට පස්සේ පාද සහිතය කවුද? ගිරවා, මහිනා, පල්ලා, පූසා කියලා වෙන් කර ගන්නවා. ඒ ටිකත් ලියා ගන්න. පාද රහිත එක්කෙනෙක් ඉන්නවා. හරිම බයයි. කවුද එයා? නයා. ඒකින්ද අපි ඔන්න යාව පැත්තකින්ම ලියලා දාමු. පාද රහිත තැන. ඊට පස්සේ ඔන්න ඕගොල්ලෝ දැන් හිතනවා මම නෙමෙයි හිතන්නේ ඕගොල්ලෝ හිතන්නේ. ඕගොල්ලෝ හිතනවා මෙන්න මේ ටීචර් ඔන්න පාද තියෙන 4 දෙනෙක් බෙදලා මේක ඉවර කරා කියලා. ඊට පස්සේ පුතාලට මතක් වෙනවා කකුල් 4ක් තියන අය ඉන්නවා. කකුල් 4ක් නැති අය ඉන්නවා කියලා. මේගොල්ලෝ අපි ආයෙත් බුදුන් සුචියක් දාලා බෙදුවා මෙහිම මේ පාද 4ක් ඇති අයයි පාද 4ක් නැති අයයි. ඒකත් දැන් ලියාගන්න. පාද 4ක් තියෙන අය කවුද? අපේ ගෙවල් වල ඉන්න බල්ලයි පූසයි. පාද 4ක් නැත්තේ කවුද?
ගිරවයි මයිනයි. එහෙනම් ඒක ලස්සනට ලියා ගන්න. ලියා ගත්තද? නෑ මැඩම්. එහෙනම් ලියා නෑ ගන්නකෝ. ටීචර්. ලියලා මට කියන්න ඕනි හොඳේ. ලිව්වට පස්සේ අපි යනවා අලුත් වැඩක් කරන්න. ඕගොල්ලෝ ආසයිනේ, දැන් ඕගොල්ලෝ කැමතිනේ. මං එකක් දුන්නාම මට ඒකේ තියෙන දේවල් කියන්න නේද? දැන් සමහර වෙලාවට වාර විභාගයේ දෙන්න පුළුවන් මේ වගේ බෝලයක් දීලා ඒකේ සත්තු කට්ටියක් දීලා තෙබදුන් සුචියකට අනුව වර්ග කරන්න කියලා. තේරුණාද? එතකොට පුතාලට මතක් වෙන්න ඕනි සමහර වෙලාවට අපිට තව බෙදන්න පුළුවන් දිගකම් තියෙන සතුන්, දිගකම් නැති සතුන්, ඇස් දෙකක් තියෙන සතුන්. හැබැයි ඇස් දෙකක් තියෙනවනේ හැමෝටම. කණු දෙකක් තියෙනවනේ නේ. ඒ වගේ උස සතුන්, මිටි සතුන්, උසගස්, කොටගස්, අතු බෙදෙන ගස්, අතු බෙදෙන්නේ නැති ගස්. ටීචර් ජලයේ ජීවත් වෙන සතුන්. ඔව්, ජලයේ ජීවත් වෙන සතුන්, ජලයේ ජීවත් වෙන්නේ නැති සතුන්. අන්න එහෙම ජලයේ පිපෙන මල්. ඔව්, ජලයේ පිපෙන මල්, ජලයේ නොපිපෙන මල්. නොපිපෙන මල්. අන්න ඒ වගේ වර්ග කර හැකි. දැන් තේරෙනව නේද? එහෙනම් දැන් පුතාලා මේක ඉවරද? ඔව් ටීචර්. එතුන්යා ඉවරද? ඔව් ටීචර්. ලිනුජ ඉවරද පුතේ? එහෙනම් අපි මන් දෙන කට්ටියව බෙදන්න. එහෙනම් මං අලුත් කට්ටියක් ලියමු. හරිද? බලලා, සමනලයා, උකුලා. තව කවුද? බලලා, සමනලයා, උකුලා, ගවයා, ගැරඬියා. ඌ දැල්ලා. අපි මේගොල්ලෝ බෙදන්නේ කොහොමද?
දැන් ඔන්න ඔයාලා තමයි බෙදන්නේ. මම තමයි ඕගොල්ලෝ කියන ඒවා මේකේ ලියන්නේ. හරිද? උන්න දැන් ටට්ටක් ගාලා බලනවා. උන් දෙනාම දැන් බලමු. හොඳට හිතන්න පුතාලා. අපි මේගොල්ලෝ මොකක් කියලාද බෙදන්නේ? හ්ම්. අපි මුලින් බෙදමු කකුල් තියනවා කියලා බෙදමුද? හා? ටීචර්. අපි එහෙම බෙදමු. අපි මුලින් බෙදමු පාද සහිතයි පාද රහිතයි කියලා. ඔන්න මම දැන් ලියන්නේ ඔයගොල්ලෝ කියන්නේ හොඳේ. මට කියා දෙන්න ඕනේ. පාද සහිත අනිත් එක මොකද්ද? පාද රහිත. කවුද පාද සහිත? කියන්න බලන්න. කුඩැල්ලට පාද තියනවද? නෑ. නෑ. බලලට තියෙනවා. තියනවද? ගවයා. කවුද? හරි. ගවයා. කුකුලා තියනව නේද? ඕ. සමනලයටත් තියනව නේද? චූටි කකුල්. සමනලයට තියෙන්නේ පියාපත් නේද? ඒව පාදද? නෑ. එයාට මොනවද තියෙන්නේ? පියාපත් තියනවා. කුකුලට පියාපතුත් තියනවා. හැබැයි පාදත් තියනවා. ගවයාට පාද තියෙනවා. පාද තියනවානේ. ඊළඟට පාද රහිත අය කවුද? සමනලයා. සමනලයා. තව ගැරන්ඩියා. ගැරන්ඩියා. තව කුඩැල්ලා නේද? හරි. අපිට ඊට පස්සේ මෙයාව ආයෙ බෙදන්න පුළුවන්. අපිට මෙන්න මේගොල්ලෝ බෙදන්න පුළුවන් මොන ලක්ෂණයෙන්ද? අපිට ගන්න පුළුවන් පියාපත් සහිත පියාපත් රහිත. මම මේ අතර බෙදනවා මෙහෙම. හැබැයි පුතාලා පොතේ මෙහෙම බෙදාගන්න. කවුද පියාපත්? පියාපත් සහිත කවුද? සමනලයා. පියාපත් රහිත කවුද? කුඩල්ලා. මේ ටික පැටිය අපි බෙදන්නේ දැන් මේ කට්ටියව. මේ පැත්තේ ඉන්න කට්ටිය බෙදන්නේ අපි. ඒ කට්ටියගෙන් තමයි පියාපත් සහිත කෙනෙක් ඉන්නවා. කුකුලා. බලලයි ගවයයි නේද? මේක ඕගොල්ලන්ට හිතෙන විදියට බෙදන්න පුළුවන්. තව මේ පැත්තේ අය ගත්තොත් මේ පැත්තේ අයත් අපිට බෙදන්න පුළුවන්
පියාපත් සහිත පියාපත් රහිත කියලා. ඒ විදිහට අපිට සත්තු එක එක විදිහට බෙද බෙදා යන්න පුළුවන්. ඇති ලක්ෂණයයි නැති ලක්ෂණයයි අරගෙන. එහෙනම් අපි මේක ලියාගමු. ලියමුද? මැඩම් කුකුලා කියලා තියෙනක වැරදි. ඒකේ ලයන්න නේද? ඔව් මැඩම්. මුර්ධජල එන්නේ නේ. තියාගන්න. මුර්ධජල දාලා කුකුලාව. එහෙනම් අපි ලියාගමු නේ. මැඩම් අර පාද සහිත කියලා තියෙනක හැපැත්ත එක. මේකද? කුකුලා. එතන කුකුලානේ. හරි. එහෙනම් අපි ලියාගමු. පාද සහිත සත්තුයි පාද රහිත අයයි. එතකොට පාද සහිත කට්ටිය අපි ගත්තා බලලා කුකුලා ගවය. එතකොට ඒකෙන් අපි ගත්තා පියාපත් සහිත කට්ටියයි පියාපත් රහිත කට්ටියයි. පියාපත් සහිත කට්ටියට අපි ගත්තා කවුද? කුකුලා. පියාපත් රහිත කට්ටියට අපි ගත්තා කවුද? බලලයි ගවයයි. එහෙනම් මේක ඇඳගමු. එතකොට අපිට දැන් තේරෙනවා මේක බැලුවහම පාද තියෙන එක ගැන පියාපත් තියනවා කියලා කොහෙද ජීවත් වෙන්නේ කියලා එහෙම බෙදන්න. එතකොට මස් කන සතුන් මස් නොකන සතුන් ඒ වගේ බෙදන්න පුළුවන්. තේරෙනව නේද? හරිද? නෑනේ.
හරිද? තාම ලියනවද? අපි මේ දික් කරාම පළවෙනි පාඩම ඉවරයි. හොඳද? මම දැන් බලනවා කියා දීපුවා මතකද කියලා. එහෙනම් මේ අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. හොඳේ. සියලුම ජීවීන්ට පොදු ලක්ෂණයක් නොවන්නේ. හරිද? මං කියනවා ශ්වසනය, වර්ධනය, ප්‍රජනනය, ප්‍රවාසංශ්ලේෂණය. හැම සතෙක්ටම පොදු ලක්ෂණයක් නෙවෙයි. මොකක්ද පොදු ලක්ෂණයක් නෙමේ වෙන්නේ? ප්‍රවාසංශ්ලේෂණය. ඒක කරන්නේ කවුද? සත්තු විතරයි. තේරෙනව නේද? ඔව් මැඩම්. එතකොට පුතේ අපිට අවශ්‍ය ශක්තිය ගන්නේ ශ්වසනයෙන්. පෝෂණයනුත් අපිට අවශ්‍ය ආහාර ගන්නවා. ඒ ආහාර ගත්තට අපේ ඇඟ ශ්වසනය කරලා තමයි ශක්තිය නිපදව ගන්නේ. හොඳද? තව මේ අමතරව උගන්වන්නේ විද්‍යාගාරයේදී අපි කාබන් ඩයොක්සයිඩ් කියන වායුව හඳුනගන්න හුණු දියර පාවිච්චි කරනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව හුණු දියර වලින් යවුවාම කිරි පාට වෙනවා. මොන පාටද වෙන්නේ? කිරි පාට හුණු දියර කිරි පාට වෙලා අවර්ණ වෙනවා. හොඳේ. ඊළඟට අපි හුස්ම ගන්න මොන වායුවද? ඔක්සිජන් වායුව. ඔක්සිජන් වායුව. එතකොට අපි හුස්ම අරන් පිට කරන්නේ මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට අපිට වතුරේ ඉන්න සූත්‍රජීවීන් බලා ගන්න ඕනි වෙනවා. එතකොට අපි ගන්නෙ මොන උපකරණයද? පත්‍ය පටන් ගන්නකොට මට මිනුග කිව්වා. මොකද්ද? අත්කාචය. අත්කාචයෙන් අපි පුතේ පොඩි දේවල් විශාල කරලා බලන්න අත්කාච ගන්නවා. හැබැයි අපි සූත්‍රජීවීන් බලන්න ගන්නේ අන්වීක්ෂය. මතකද? සංයුක්ත අන්වීක්ෂය. එතකොට අපි තරු බලන්න ඒ වගේ වට ගන්න මොකද්ද උපකරණය? අපි මෙහෙම බලන්නේ හැඩ තියලා. මොකද්ද? ඔන්න දැන් මතක් වෙනවා. මොකද්ද? දුරේක්ෂය.
මතකයි නේද? එතකොට මං අහන අන්තිම ප්‍රශ්නේ ශාක ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලිය හඳුන්වන්නේ මොන නමකින්ද? මොන ක්‍රියාවලිය කියලාද? ඕගොල්ලෝ මට කිව්වා. ප්‍රවාහ සංශ්ලේෂණය. මතක් වුණානේ? මතක් වෙච්ච හන්ද ඉන්නහා ගියානේ? ඈ? ප්‍රවාහ සංශ්ලේෂණය. අන්න හරි. දැන් අපි පළවෙනි පාඩම මොකද්ද කරේ? ඉවර කළා. සතුටුයිද? තේරුණාද? ඔව් මැඩම්. ඒකනේ දැන් ඒකෙන් ප්‍රශ්න අහුවම පුළුවන් නේද? පුළුවන් මැඩම්. හරි. එහෙනම් අපි මේ සැරේ දෙවෙනි පාඩමත් යන්නේ. හා මැඩම්. හරි. එහෙනම් පුතේ අපේ දෙවෙනි මාතෘකාව තමයි අපාවට ඇති දේ. මොකද්ද අපාවට ඇති දේ? එහෙනම් ලියාගමු මාතෘකාව දෙක පාඩම මොකද්ද දෙක පාඩම අපාවට ඇති දේ? අපේ අවට මොනවද තියෙන්නේ? කියන්න බලන්න. අපේ අවට තියෙන දේවල්. වාතය. වාතය තියෙනවා. තව ජලය. ජලය තියෙනවා. තව සූර්ය තාපය. සූර්ය තාපය තියෙනවා. තව ගස් තියෙනවා. ගෙවල් තියෙනවා. ගල් තියෙනවා. එතකොට දැන් හොඳට කල්පනා කරන්න. මේවට ස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම අතට දැනෙන්න බරක් තියෙන දේවල් තියෙනවා. තව මේගොල්ලෝ මේ අපි වටේ තියෙන අවකාශයේ ඉඩක් ගන්නවද? හිතන්න පුතාලා පෑනක් ගන්න. පෑනට ස්කන්ධයක් තියෙනවද? බරන්නේ පෑන බර. එතකොට මොකද? ස්කන්ධයක් තියෙනවා. එතකොට මෙයා අවකාශයේ ඉඩක් ගන්නවා නේද? මෙයා මෙන්න මේ ඉඩ ගන්නවා අවකාශයේ මේ. දැන් මගේ බෝඩ් එක මේ අවකාශයේ ඉඩ ඇරන්. එතකොට අපි දන්නවා බරක් තියෙනවා නම් එයා අවකාශයේ ඉඩ ගන්නවද නැද්ද? ගන්නවා. ගන්නවා.
ගන්නවා. එතකොට පුතාලා කියන්න බලන්න වාතය වාතය ගත්තාම වාතය මොකද? ස්කන්ධයක් තියනවද? ඔව්. තියනවනේ. තියනවා නෑ. මොකද්ද උත්තරේ? තියෙනවා. වාතය අවකාශයේ ඉඩක් ගන්නව නේද? ඒකට අපි චූටි පරීක්ෂණයකුත් කරනවා. හොඳේ? මම ඒක කියා දෙනවා. එතකොට ඉර එළිය ගත්තාම ඉර එළියට ස්කන්ධයක් තියනවද? නෑ. නෑ. එතකොට ඉර එළිය අවකාශයේ ඉඩක් ගන්නවද? නෑ මැඩම්. නෑ. දැන් තේරෙනව නේද? බරක් තියෙන දේවල් අවකාශයේ ඉඩක් ගන්නව නේද? එහෙනම් චූටි තර ලකුණක් දාලා ලියා ගන්න. මෙම පාඩමේදී අප අවට ඇති දෑ ගැන ඉගෙන ගනී. මොනවද අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ? අප අවට ඇති දෑ ගැන ඉගෙන ගනී. අපි අවට තියෙන පළවෙනිම දේ මොකද්ද? වාතය තියෙනවා අපි අවට. බැලූ බැල්මට පුතාලට හිතෙනවා වාතයට ස්කන්ධයකුත් නැහැ. වාතය අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ කියලා. අපි මේ දෙකට චූටි පරීක්ෂණයක් කරලා බලනවා. අපි මුලින්ම බලනවා වාතය අවකාශයේ ඉඩක් ගන්නවද නැද්ද කියලා. ඒකෙදි අපි ලොකු වතුර බේසමක් ගන්නවා. මේ වගේ ලොකු මොකක්ද ගන්නෙ? වතුර බේසමක්. වතුර බේසමක් ගන්නවා. අපි වීදුරුවක් ගන්නවා. මේ වීදුරුවේ යට අඩියට අපි දානවා ලේන්සුවක්. මෙන්න මෙහෙම ගුලි කරලා දාලා තියෙනවා මොකද්ද? ලේන්සුවක්. උඩ ඉන්නේ කවුද? වීදුරුව තියෙනවා. ලේන්සුවක් දාලා මෙහෙම වීදුරුවක් තියෙනවා. එකකින් අපි මේ වීදුරුව වතුර බේසමේ අනිත් පැත්තට හරවනවා. ඔයාලා මොකද හිතන්නේ? වීදුරුව ඇතුළට වතුර ගිහිල්ලා ලේන්සුව තෙමෙයිද? වීදුරුව ඇතුළට වතුර යන්නේ නැතුව ලේන්සුව තෙමෙන්නේ නැතුව ඉඳීද? ලේන්සුව තෙමෙන්නේ නෑ. ලේන්සුව තෙමෙන්නේ නෑ. ඇයි ලේන්සුව තෙමෙන්නේ නැත්තේ?
වතුරට මේ වාතය හරහා ගමන් කරන්න බැරි වෙනවා. තේරුණාද? ඈ? වතුරට වාතය හරහා යන්න බෑ. ඒක හින්දා ලේන්සුව තෙමෙනවද? නෑ. ඒකෙන් අපි ඉගෙන ගන්නේ මොකක්ද? වාතයත් අවකාශයේ ඉඩක් ගන්නවා කියලා. එයා මේ අපිට පෙවුම් නැති වුණාට මේ වීදුරුවේ පුතේ ඉඩක් අරගෙන ඉන්නවා. වතුරට යන්න ඉඩක් නෑ. එයා මොනවද අරන් තියෙන්නේ? අවකාශය. වීදුරුවේ අවකාශයේ ඉඩක් අරගෙන ඉන්නවා. තේරෙනව නේද? එහෙනම් අපි මේ පරීක්ෂණය ලියාගමු. ලියන්න මාතෘකාව වාතයේ වාතය අවකාශයේ ඉඩක් ගනිද්දී පරීක්ෂණය වාතය අවකාශයේ ඉඩක් ගනිද්දී පරීක්ෂණය අවශ්‍ය ද්‍රව්‍ය කියලා ඉරි කැල්ලක් ගහලා ලියන්න. ජල බේසමක්. මේ ජල බේසමක් ජලය සහිත බේසමක්. ජල බේසමක්. ඊළඟට මොකක්ද ඕනි? වීදුරුවක්. වියලි වීදුරුවක්. හොඳේ. තෙත වීදුරුවක් එහෙම නෙමෙයි වියලි වීදුරුවක්. ජල බේසමක්, වියලි වීදුරුවක්. තව වීදුරුව ඇතුළට දාන්න මොකක්ද ගත්තේ? ලේන්සුවක්. වියලි ලේන්සුවක්. හරිද? අවශ්‍ය ද්‍රව්‍ය ලියුමනේ දැන් ලියා ගන්න. පරීක්ෂණය කියලා ලියලා අපි පියවර ටික ලියාගෙන යමු. පළවෙනි පරීක්ෂණයේ පළවෙනි පියවර වියලි ලේන්සුව වීදුරු පතුලේ සිර කරගන්න. වියලි ලේන්සුව වීදුරු පතුලේ සිර කරගන්න. වියලි ලේන්සුව
වීදුරු පතුලේ සිර කරගන්න. දෙවනි තරු ලකුණ ඒකේ පසුව වීදුරුව පසුව වීදුරුව පසුව වීදුරුව යටිකුරු අතට ඒ කියන්නේ නමනවා. වීදුරුව මෙහෙම නමනවා. යටිකුරුව නමනවා. යටිකුරු අතට සිරස්ව ඒ කියන්නේ කෙලින්. යටිකුරු අතට කෙලින්. යටිකුරු අතට සිරස්ව ජල බේසමේ කිල්වන්න. කරලත් බැලුව හැකිද දැද්දි ඕනම දේ. ජල බේසමේ කිල්වන්න. ඊළඟ තරු ලකුණ පසුව හොලවන්න එපා ඊට පස්සේ. හොඳේ. වීදුරුව අපි හොලවන්නෙත් නෑ. සිරස් ඒ කියන්නේ හොලවන්න නැතුව කෙලින්ම ඉහළට ගන්නවා. පසුව සිරස්ව ඉහළට ගන්න. පසුව සිරස්ව ඉහළට ගන්න. අපි ලිව්වා අවශ්‍ය ද්‍රව්‍ය ලිව්වා. දැන් පරීක්ෂණය ලියනවා. හරි. අපි පසුව සිරස්ව ඉහළට ගත්තා. මොකද්ද නිරීක්ෂණය? නිරීක්ෂණය කියලා ලියලා චූටි කැලක් ගහලා මෙහෙම ඕමිරග්ග. නිරීක්ෂණය මොකද්ද නිරීක්ෂණය? නිරීක්ෂණය ලේන්සුව තෙමි නැත. ලියාගන්න නිරීක්ෂණය ලේන්සුව තෙමි නැත. ලේන්සුව තෙමි නැත. ඒකට හේතුව මොකද්ද? හේතුව තමයි වීදුරුවේ ඇති වාතයෙන් ජලයට වීදුරුව තුළට ගමන් කරන්න බැරි වෙනවා. තේරෙනවද? එහෙනම් හේතුව කියලා ලියා ගන්න. හේතුව වීදුරුවේ
වාතය වාතය වීදුරුවේ වාතය අඩංගු නිසා වීදුරුවේ වාතය අඩංගු නිසා ජලයට ජලයට වීදුරුව තුලට යා නොහැක එතකොට අපේ නිගමනය මොකද්ද? වාතයටත් ඉඩක් ඕනි කියලා. අපේ නිගමනය තමයි වාතයේ ජලයේ ඉඩක් ගන්නවා කියලා. එහෙනම් අපේ නිගමනය ලියා ගන්න පුතේ. නිගමනය කියලා මේ විදිහට ලියලා ඉරක් ගහලා ලියා ගන්න. වාතය අවකාශයේ ඉඩක් ගන්නා බව වාතය අවකාශයේ ඉඩක් ගන්නා බව. එතකොට අපේ නිගමනය තමයි මොකද්ද? වාතය අවකාශයේ ඉඩක් ගන්නා බව. ඊට පස්සේ ලස්සනට ඇඳ ගන්න මේ රූප සටහන. අපි ලස්සනට රූප සටහන් අඳිනවා. අපි හැම දවසකම ඉගෙන ගන්න දේවල් වල අපිට අඳින්න තියෙන රූප සටහන් අපි ලස්සනට අඳිනවා. ඒ ලස්සනට ඇඳහන් තමයි අපිට හොඳට මතක හිටින්නේ. ඒකින්ද පැන්සල් පෑන් ඒව පාවිච්චි කරලා ලස්සනට මෙහෙම නම් කරලා ලස්සනට මේ රූප සටහන ඇඳගන්න. ඇන්දද
ඔව් මැඩම්. හැමෝම හරිද? දැන් එහෙනම් පුතාට ඒ පරීක්ෂණය දැක්කම තේරෙනවා වාතයට අපේ අවකාශයේ ඉඩ ඕනි කියලා. ඊළඟට අපි තව ලක්ෂණ පරීක්ෂණයක් කරනවා. අපි මේගොල්ලන්ට අවකාශයේ ඉඩක් ඕනිද කියලා බැලුවා. දැන් අපි බලනවා වාතයට ස්කන්ධයක් තියනවද කියලා. එහෙනම් අපේ ඊළඟ මාතෘකාව අපේ ඊළඟ පරීක්ෂණය කියලා ලියන්න පරීක්ෂණය කියලා පොඩි කැලලක් ගහලා ලියන්න. වාතයට ස්කන්ධය තිබේදැයි වාතයට ස්කන්ධය තිබේදැයි සොයා බලමු. වාතයට ස්කන්ධය තිබේදැයි සොයා බලමු. ඒකට ලිව්වද මොනවද අවශ්‍ය ද්‍රව්‍ය? අඩි රූලක් ඕනි, බැලුන් දෙකක් ඕනි, නූල් කෑල්ලක් ඕනි. එහෙනම් ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය. ඕගොල්ලන්ට මේවා කරලා බැලුව හැකි දෙද්දී අවශ්‍ය ද්‍රව්‍ය වාතය පුරවන ලද බැලුන් දෙකක්. වාතය පුරවන ලද බැලුන් දෙකක්. මීටර් කෝදුවක්. වාතය පුරවන ලද බැලුන් දෙකක් මීටර් කෝදුවක්. නූල්. ඊළඟට මොකද කරන්නේ? බැලුන් දෙක පුරවලා මෙන්න මේ වගේ මීටර් කෝදුව තියාගෙන පුරෝපු බැලුන් දෙක මෙන්න මේ වගේ දෙපැත්තෙන් එල්ලනවා. හිතන්නකෝ මේක අඩි රූල කියලා. මේක දෙපැත්තේ නූල් කෑලි දෙකක් දාලා බැලුන් දෙක එල්ලනවා. එල්ලලා මොකද කරන්නේ? මෙහෙම සමතුලිතව තියනවා. එතකොට ඔන්න අඩි රූල සමතුලිතව තියනවා. ටිකක් වෙලා ගිහිල්ලා එක බැලුමකට මෙහෙම ගහලා පුපුරවනවා. මං හයියෙන් ගැහුවා වැඩි පෑන වැටුණා. මෙහෙම පුපුරවනකොටම පෑන මෙහෙම නැමෙනවා. ඇයි මෙහෙම නැමෙන්නේ? හේතුව මොකද? මේ පැත්තේ බැලුනේ බිඳෙනකොටම මේ පැත්තට වඩා මේ පැත්තේ බර මොකද උනේ? අඩු වෙනවා. එතකොට මේ පැත්තේ බර වැඩි. මේ පැත්තේ බර මොකද? අඩුයි. එතකොට අපිට කියන්න පුළුවන් වාතයටත්
ස්කන්ධයක් තියෙනවා කියලා. ඒ තියෙන හන්ද තමයි බැලුන් එක මෙහෙම හුලං යවපු ගමන්ම අඩිරූල මේ පැත්තට නැමුණේ. තේරුණාද පුතේ? ඔව් මැඩම්. හරි. එහෙනම් අපි ලියාගමු. අපි අවශ්‍ය ද්‍රව්‍ය ලිව්වනේ නේද පුතේ? එහෙනම් ලියන්න පියවර. පියවර. පියවර ලියන්න. වායු පුරවන ලද බැලුන් දෙක. වායු පුරවන ලද බැලුන් දෙක වායු පුරවන ලද බැලුන් දෙක නූල් කෑලි දෙකක් ආධාරයෙන් වායු පුරවන ලද බැලුන් දෙක නූල් කෑලි දෙකක් ආධාරයෙන් මීටර් කෝදුවේ දෙපස මීටර් කෝදුවේ දෙපස ගැට ගසන්න. මීටර් කෝදුවේ දෙපස ගැට ගසන්න. ඊළඟ පියවර තරු ලකුණක් හරි දාලා ඊළඟ පියවර එක බැලුනයක් සිදුරු කරන්න. එක බැලුනයක් සිදුරු කරන්න. නිරීක්ෂණය මොකද්ද? මීටර් කෝදුවේ සමතුලිතතාවය නැති වී යාම. එකපාරට මීටර් කෝදුව එක පැත්තකට වැටෙනවා. එහෙනම් පුතේ නිරීක්ෂණය ලියා ගන්න. නිරීක්ෂණය මීටර් කෝදුවේ සමතුලිතතාවය නැති වී යාම. හේතුව මොකද්ද? මෙහෙම සමතුලිතතාවය නැති වෙන්න හේතුව සිදුරු කරපු බැලුමේ තිබුණු වාතය ටික ඉවත් වුණා. එතකොට ඒ පැත්තේ බර අඩු වුණා. ඒ කියන්නේ ස්කන්ධය අඩු වෙලා ඒ පැත්ත අසමතුලිත වුණා. එහෙනම් හේතුව ලියා ගන්න පුතේ. හේතුව කියලා ඉරි කෑල්ලක් ගහලා හේතුව බැලුනය තුල තිබූ වාතය ඉවත් වූ බැවින්. බැලුනය තුල තිබූ වාතය ඉවත් වූ බැවින්. එහෙනම් මේ පරීක්ෂණයෙන් අපි නිගමනය කරන්නේ මොකද්ද? වාතයට ස්කන්ධයක් තියෙනවා.
අඩි රූලේ මීටර් කෝදුව එක පැත්තක ස්කන්ධය අඩු වෙච්චි හන්දා ටක් ගාලා අනිත් පැත්ත උඩ යනවා අඩි රූලේ එක පැත්තක් පල්ලට එනවා. එහෙනම් පුතේ නිගමනය ලියා ගන්න. නිගමනය වාතයට ස්කන්ධයක් ඇති බව නිගමනය කළ හැක. වාතයට ස්කන්ධයක් ඇති බව නිගමනය කළ හැක. එහෙනම් තේරුණා නේද? වාතයට ස්කන්ධයක් තියෙනවා කියලා ඒ පරීක්ෂණයෙන් අපි මොකද කරේ? හොයලා බැලුවා. කලින් පරීක්ෂණෙනුත් අපි වාතය අවකාශයේ ඉඩක් ගන්නවා කියලා හොයලා බැලුවා. එහෙනම් ඔන්න ගෙදර දැන් ඉන්නකොට චූටි වතුර භාජනයක් අරගෙන වීදුරුවකට ලේන්සුවක් දාලා එකපාරට හරියටම වෙනස් කරන්නේ නැතුව සිරස්වම පහලට කරලා බලන්න. එතකොට අපිට පේනවා ලේන්සුව තෙමෙන්නේ නැහැ කියලා. තව ඔන්න ඉතින් බැලුම් බෝල දෙකක් එහෙම හොයාගෙන ඒක පුම්බලා නූල් කෑලි දෙකක බැඳලා අඩි නූලක් අරගෙන ඒක දෙපැත්තේ එල්ලලා එක බැලුම් බෝලයක් පුපුරලත් බලන්න පුළුවන් අපිට වාතයට ස්කන්ධයක් තියෙනවා කියලාද නැද්ද කියලා පරීක්ෂණය කරලා බලන්න පුළුවන්. ඔන්න නිකන් ඉන්න වෙලාවට කරලා බලන්න පුළුවන්. හොඳද? තේරුණා නේද? තේරුණා මැඩම්. ඒකනේ එහෙනම් ඔය දෙන්න හොඳට බලන්න ඕනි අද කරපු දේවල්. හොඳද? මැඩම්. තේරුණානේ? එහෙනම් අපි සෙනසුරාදා 2 ඉඳන් 4 වෙනකනුත් කරමු. කරමුනේ? හා මැඩම්. එතකොට අපිට මේ සෙනසුරාදා අපිට කරන්න පුළුවන් පදාර්ථය හා ශක්තිය. එතකොට තව ටිකක් අපිට ඉගෙන ගන්න පුළුවන් ඉක්මනට අපිට ඉගෙනගෙන ගියාම ප්‍රශ්න පත්‍ර ටිකක් එහෙම කරන්න කාලේ තියෙනවනේ. එහෙනම් සෙනසුරාදා 2 ඉඳන් අපි කරමු. පුළුවන් නේද? මං එහෙනම් group එකට ආයෙ message එකක් දාන්න. එහෙනම් කරමු. ඔය ටික හොඳට බලා ගන්න ඕනේ. හොඳේ. පුළුවන් නම් ඒ පරීක්ෂණ ටික කරලා බලන්න ඕනේ. හොඳේ. එහෙනම් අපි නතර කරමු.